අපි මෙනෙහි කරන්නට යනවා මරිය මාතාවන් හඳුන්වන කන්‍යාවන්ගේ කන්‍යාවනි කියන ඒ නාමය පිළිබඳව. කන්‍යාවන්ගේ කන්‍යාවනි කියද්දී අපිට මතක් වෙන දෙයක් තමයි මරියතුමියගේ ජීවිතය තුළ තිබුණු ශුද්ධවන්තභාවය. ජේසුස් ස්වාමි දරුවන් ඉපදෙන්නටත් පෙර ජේසුගේ උප්පත්තියෙත් ජේසු ඉපදුනාටත් පසුව මරියාවන් කන්‍යාවක් විදියට ජීවත් වුණා. ඇය එසේ ජීවත් වුණේ දෙවියන් වහන්සේ තුළ තිබුණු ආදරය කරුණාව හින්දා. දෙවියන් වහන්සේ ඇයට කරුණාව දැක්වුවා, ආදරය දැක්වුවා. ඇයව තෝරාගෙන තිබුණා මේ කාර්යය කරන්නට. එනම් ගැලවීමේ කාර්යයට මුල පුරන්නට, ගැලවීම අපට දෙන්නට ජේසුව තෝරගන්නට මරියාවන්ව සූදානම් කරා. ජේසු මේ ලෝකෙට ගැලවීම ලබා දුන්නට ගැලවීමේ මුල් පියවර මරියතුමියගේ ජීවිතයෙන් තමයි දෙවියන් වහන්සේ ආරම්භ කරේ. එනම් ශුද්ධාත්ම ආනුභාවයෙන් මරියතුමිය පිළිසඳ ගත්තා ජේසුව. එනම් ශුද්ධවන්ත ලෙස ජීවත් වුණේ ඇය වචනයෙන් සහ ක්‍රියාවෙන්. මේ අශුද්ධ භාවයෙන් පිරුණු ලෝකයේ තුල ඔබට මට පුංචි වගකීමක් තියෙනවා ශුද්ධවන්ත භාවයට මේ ලෝකයේ ගෙන යන්නට. එනම් ලෝකයේ ශුද්ධවන්ත භාවයට ගෙන යන්නට මුලින්ම අපි කරන්නට ඕන මරියතුමිය ශුද්ධවන්ත ලෙස ජීවත් වුණා වගේ ඔබ මම අපේ පෞද්ගලික ජීවිතය තුළ ශුද්ධවන්ත ලෙස ජීවත් වෙන්න ඕන. අපිට ශුද්ධවන්ත ලෙස ජීවත් වෙන්නට පුළුවන් පෞද්ගලික ජීවිතය තුළ අපගේ ක්‍රියා තුළින් අපගේ සිතුවිලි තුළින් අපිට පුළුවන් ශුද්ධවන්ත ලෙස ජීවත් වෙන්න. එනම් ජේසුගේ ආදරය ලෝකයට ගෙන යන්නට ඔබට මට වගකීමක් තියෙනවා ශුද්ධවන්ත ලෙස ජීවත් වෙලා. ශුද්ධවන්තයෝ වගේ අපි ජීවත් වෙමු. ස්වර්ග රාජ්‍යයේ ජීවිතේ අපි අත්පත් කරගන්නට නම් අපි ශුද්ධවන්ත ලෙස ජීවත් වෙමු. මරියතුමිය කෙසේද ශුද්ධවන්ත ලෙස ජීවත් වුණේ? අපි ජීවත් වෙමු. දේව වචනයට අපි හිස නාමලා දේව වචනය අපේ ජීවිතය තුළින් අපි ජීවත් කරමු. එනම් මේ තුන්වන දවසේ ඔබ මම යාඥා කරමු ශුද්ධවන්තයෙක් ලෙස ජීවත් වෙන්නට. ඒ ජේසුගේ ආදරයත් මරියතුමියගේ මැදිහත්කමත් අපිට ලැබෙන්නට ඕන කියලා අපි යාඥා කරමු. ස්තුතියි ජේසුස්ට.